ලද දෙයට සතුටු වෙනවා නම් අපේ ජීවිතේ බලන්න. අපි අන්ධ වෙලා නැත්තම්, අපි බීරෙක් බවට පත් වෙලා නැත්තම්, අපි කොරෙක් බවට පත් වෙලා නැත්තම්, අපි අබ්බඝාත වෙලා නැත්තම්, ඒකම කොයිතරම් සතුටට කාරණාවක්ද? ඒකම කොයිතරම් සතුටට කාරණාවක්ද? අපිට හුස්ම ගන්න වාතාශ්‍රය මේ වෙලාවේ ලැබෙන එක, අපිට බඩගිනි වේදනාව දුරු කරගෙන අපේ විලි වහ ගන්න ඇඳුම් පැළඳුම් ටිකක් ලැබිලා තියෙනවා නම්, අපිට ඉහෙට වහලක් ලැබිලා තියෙනවා නම් නොතෙමී ඉන්න, මැසි මදුරු කරදර ආදියෙන් නොබේරෙමි ඉන්න, ඒක කොයි තරම්නම් වාග්යක්ද? ඒක කොයි තරම්නම් සතුටක්ද නේද? අන්නේ ලැබිච්ච දෙයට ජීවිතයේ සතුටු වෙන්න පුරුදු වෙන්න. ජීවිතේ ලැබිච්ච දෙයට සතුටු වෙනවා කියලා කියන්නේ ඔබ මේ වෙලාවේ කරන තිර රචනය බොහෝම සතුටුදායක තිර රචනයක් වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? පසුතැවීම කියන තිර රචනය ඔබ කරන්නේ නැති නිසා ඔබේ අර හීනයේ විෂුවල් එක නේද? ඔබේ හීන ලෝකේ විෂුවල් එක අනිවාර්යයෙන්ම සුන්දර වෙනවා, සුවපත් වෙනවා, පිනා යන එකක් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් ඔබේ ජීවිතේ ගැලවුම් කරෝ වෙන කවුරුත් නෙවෙයි.